මේ සිදුවීම මගේ ජීවිතයේ පුරාවටම මාව හොල්මන් කරන අදටත් රැට නිින්දෙන් නැහැරෙනකොට මගේ ඇඟ සීතල කරවන මතකයක්. මම මේ දේවල් ලියන්නේ කාටවත් ඔප්පු කරන්න නෙවෙයි. නූතන සමාජයේ ඉන්න ගොඩක් අය මේවා විශ්වාස කරන්නේ නැති තරම්. ඒත් මම දන්නවා එදා අපේ ගමට මොකද වුනේ කියලා. යථාර්ථය කියන්නේ සමහර වෙලාවට අපි දකින හොල්මන් චිත්‍රපටවලට වඩා ගොඩක් භයානක, ගොඩක් අඳුරු දෙයක්. මම ඉපදිලා හැදුනේ වෙඩුනේ රත්නපුර දිස්ත්‍රික්කයේ මායිමක තිබුණු කළුවර ගල කියන ගමේ. අදටත් ඒ ගම සිටියේ තිබුණට ඒ ගමේ දෙන් කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ. ගෙවල් කැලෑවට ගිහින්, පාරවල් නායේ ගිහින්, මුළු ගමම එකම මූසල පාළු සොහනක් වෙලා. මේ හැමදේම වුණේ එකම එක රාත්‍රියකින්. අපේ ගමේ කෙළවරේ කැලෑවට මායිම්ව තිබුණා අවුරුදු 100 ගාණක් පරණ විශාල නුග ගහක්. ඒ නුග ගහ මුල තමයි ගමේ ගම්බහර දේවාලය තිබුණේ. ගම්බහර දෙවියන් කියන්නේ ගම රකින්න, ඒ වගේම වැරණ්ඩක් කළොත් සමාවක් නොදෙන දැඩි දේවාත්මයක්. අපි පොඩි කාලේ ඉඳන් මේ නුග ගහ පැත්තට ගියේ හරිම භක්තියකින් සහ ඊටත් වඩා ලොකු බයකින්. හැන්දෑවේ 6න් පස්සේ මේ මායිමටවත් කවුරුවත් යන්නේ නැහැ. ඒ හරියේ නිතරම කපුරු සුවඳක්, සමහර දවස්වලට රැට දියාරු වුණු පස් සුවඳක් එක්ක මිශ්‍ර වුණු තද දුම්මල සුවඳක් දැනෙනවා. ප්‍රශ්නේ පටන් ගත්තේ මීට අවුරුදු 4කට කලින්. කොළඹ ඉඳන් ආපු සල්ලිකාර ව්‍යාපාරිකයෙක්, අපි කියමු ගුණදාස මුදලාලි කියලා, ගම්බහර දේවාලයට යාබදව තිබුණු අක්කර 5ක ඉඩමක් සල්ලි වලට ගත්තා. ඔහුට ඕනේ උනේ ඒ ඉඩමේ මැණික් පතලක් කපන්න. ගමේ අය කීවා ඒක දේවාලයට අයිති, කැලෑවට අයිති බිමක්. එතන පොළව හාරන්න එපා කියලා. ඒත් සල්ලි වලින් මත් වෙලා හිටපු මුදලාලි ඒ කිසිම දෙයක් කනකට ගත්තේ නැහැ. මට තාම මතකයි ඒ දවස. මුදලාලි ලොකු බැකෝ යන්ත්‍රයක් ගෙනාව පතල කපන්න. ගමේ දේවාලයේ කපු මහත්තයා හීන් බණ්ඩසීයා බැකෝ එක ඉස්සරහට ගිහින් දෙකට නැමිලා වැඳලා කිව්වා, මුදලාලි මහත්තයෝ, මේ මහ පොළවට අත තියන්න එපා. මේක අයිති ගම්බහර දෙවියන්ට. ගමම විනාශ වෙයි කියලා. මුදලාලි hina වෙලා තමන්ගේ මැරයන්ට කියලා කපු මහත්තයාව එතනින් ඇදලා දැම්මා. බැකෝ එකේ යකඩ දැති දේවාලයේ කිට්ටුව පොළවට කිඳා බහිද්දි මම හිටියේ මීටර් 50ක් විතර ඈතින්. පොළව හාරනකොට ඇහුනේ අමුතුම සද්දයක්. නුග ගහේ යටට ගිය මුල් කැඩිලා යන සද්දය. හරියට මිනිහෙකුගේ ඇටකඩු කැඩෙනෝ වගේ මූසල විදිහට මුළු පරිසරයේම දෝංකාර දුන්නා. ඒ මොහොතේම වගේ අහසේ කිසිම වලාකුලක් නැතිව එකපාරටම හිරි කඩක් එක්ක හුලඟක් ආවා. ඒ හුලඟේ තිබුණේ කුණුණු මස් ගඳක් නෙවෙයි, පුදුම විදිහේ පිලිස්සුණු දුම්මල සුවඳක්. මගේ ඇඟේ හිරිගඩු පිපිලා ගියා. ඉදා රෑ ඉඳන් ගමේ වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. පළමු සිදුවීම වුණේ පහවදා උදේ. බැකෝ යන්ත්‍රයේ එළවපු රියදුරා දේවාලය කිට්ටුව කානුවක වැටිලා හිටියා. මිනිහා මෙරිලා හිටියේ නෑ. ඒත් මිනිහාගේ සිහිය සම්පූර්ණයෙන්ම විකල් වෙලා තිබුණේ. එයා Tamanගේම මූණ නියපොතු වලින් හූරාගෙන S2 ලේ ගලනකම් කසලා තිබුණා. අපි ඔහුව ඉස්පිරිතාලයට ගෙනියද්දී ඔහු එක දිගට විවුලමින් මුමුණන්න ගත්තා. සුදු අශ්වයෙක් S2 ගිනි පුපුරු වගේ මාව පාගනවා කියලා. ඒක අහද්දි මගේ පපුව හිර වෙන්න වගේ ආවා. ඊළඟ සති දෙක ඇතුළත ගමේ අමුතු දේවල් වෙන්න පටන් ගත්තා. ගමේ බල්ලෝ රැට බිරුවේ නැහැ. උන් ඔක්කොම වගේ රැට දේවාලයේ පැත්ත හැරිලා බිම දිගා වෙලා හරියට කාට හරි යටත් වෙලා වගේ එක දිගට කෙඳිරි ගන්න ගත්තා. ගමේ ලිංවල වතුර එකපාරටම කළු පාට වුණා, ගඳ ගහන්න ගත්තා. පොඩි දරුවන්ට අමුතු වුණක් හෙදුණා. බෙහෙත් ගත්තට අඩු වුණේ නැහැ. ඒත් මට පෞද්ගලිකවම දැනුණු භයානකම දේ වුණේ රැට ඇහෙන සද්දය. මගේ කාමරේ ජනේලයේ තිබුණේ ගමේ පාර පැත්තට. හැමදාම රෑ 2ට විතර හරියටම යම කාලය ලබන වෙලාවට පාරේ කවුරු හරි ඇවිදින සද්දයක් මට ඇහෙන්න ගත්තා. ඒක සාමාන්‍ය පාවහන් සද්දයක් නෙවෙයි. බර ලී පාවහන් බොරළු පාරේ අතුල්ලමින් ඇවිදින සද්දයක්. ක්‍රස් ක්‍රස් ක්‍රස්. ඒ සද්දේ ජනේලේ ගාවට ඇවිත් නතර වෙනවා. ඒ වෙලාවට මුළු කාමරේම අයිස් වගේ සීතල වෙනවා. ජනේලේ වීදුරුවෙන් එළිය බලන්න මට කවදාවත් ධෛර්යයක් තිබුණේ නැහැ. මොකද මට හොඳටම දැනුණා ජනේලෙන් එහා පැත්තේ අඳුරේ කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවට මගේ නහයට දැනෙන්නේ අර තද දුම්මල සහ පස් සුවඳ. මේ හැමදේම උපරිමයට ආවේ ගම්භාර දෙවියන්ගේ කෝපය මුළු ගමටම මුදා හැරුණු ඒ ශාපලත් අඟහරුවාදා රාත්‍රියේ. අඟහරුවාදා කියන්නේ දේවාලවල කෙම්මුර දවසක්. එදා හැන්දෑවේ ඉඳන් අමුතුම නිශ්ශබ්දතාවයක් ගමේ තිබුණේ. කුරුල්ලෙක්ගේ සද්දයක්වත්, ගහක කොළයක් හෙල්ලෙන සද්දයක්වත් තිබුණේ නැහැ. හුස්ම ගන්නත් අමාරු තරම් වාතය බර වෙලා තිබුණා.
රෑ 10 විතර විද්දි එකපාරටම විදුලිය විසන්දි වුණා. ටික වෙලාවකින් අහස ගුගුරන්න ගත්තා. ඒත් වැස්සක් නෑ. වියලි අකුණු විතරයි. මම හිටියේ සාලේ ජනේලිය කිට්ටුව. එකපාරටම ගුණදාස මුදලාලිගේ ගෙවල් පැත්තෙන් පතල කපපු තැන ඉඳන් මීටර් 100ක් විතර ඈතින් තිබුණු වාඩියෙන් මහා බිහිසුණු කෑගැහිල්ලක් ඇහුණා. ඒක මිනිස්සෙක් මරණ බියෙන් කෑ ගහන සද්දයක්. මම ජනේලේ පියන් පොඩ්ඩක් ඈත් කරලා එළිය බැලුවා. අකුණු එළියෙන් මම දැක්ක දේ මගේ මුළු ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ. මුදලාලිගේ වාඩියේ හිටපු මැරයෝ පිස්සුවෙන් වගේ එකිනෙකාට කපා ගන්නවා. උන්ට මොනවා වෙලාද කියලා හිතා ගන්න බෑ. මුදලාලි ඇති කරපු ලොකු රොට්වයිල බල්ල දෙන්න දම්බෙල් කඩාගෙන එවිත් මුදලාලිගෙම කකුලක් හපා කනවා මම දැක්කා. ඒත් මාව වඩාත්ම බය කළේ ඒක නෙවෙයි. දේවාලයේ නුග ගහ යට ඉඳන් මුදලාලිගේ වාඩිය පැත්තට පොළොව දිගේ කළු පාට ඝන මීදුමක් වගේ දෙයක් ඇදීගෙන එනවා මම දැක්කා. ඒක මීදුමක්ම නෙවෙයි. හරියට ජීවමාන හුස්ම ගන්න සෙවණැල්ලක් වගේ. ඒ සෙවණැල්ල වාඩිය වට කරගන්නකොටම මුදලාලි Tamanගේ පපුව අල්ලගෙන දැස් ලොකු කරගෙන කටින් කෙල පෙරාගෙන බිමට වැටුණා. ඔහුගේ මූණේ තිබුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු භීතියක්. හරියට ඔහු ඉස්සරහා නිරය මැවිලා පෙනුණා වගේ. ඊළඟ තත්පරයේදී මුළු මහ පොළොවම දෙදරුම් කෑවා. මම හිතුවේ භූමිකම්පාවක් කියලා. දේවාලයේ කිට්ටුව පතල කපපු තැන ඉඳන් විශාල නාය යාමක් ආරම්භ වුණා. වැස්සක් නැතිව කොහොම නාය ගියාද කියලා අදටත් කවුරුවත් දන්නේ නැහැ. කන්දෙන් ගැලවුණු පස්කන්ද සහ ගල් කුට්ටි කෙලින්ම ආවේ මුදලාලිගේ වාඩිය උඩට. ඒත් පුදුමයකට වගේ ඒ පස්කන්ද නුග ගහේ එක මුලකවත් දේවාලේ වහලේ එක උළු කැටයකවත් ගෑවුනේ නැහැ. හරියට කවුරු හරි අතකින් පාර පෙන්නුවා වගේ ඒ විනාශයේ ගියේ පතල කපපු අයව සහ ඒ කිට්ටුව තිබුණු ගෙවල් කීපයක් යට කරගෙන. මම බයේ ගැහි කාමරේ මුල්ලකට වෙලා කන් දෙක වහගෙන හිටියා. මුළු රෑම ඇහුනේ ගෙවල් කැඩෙන සද්ද, මිනිස්සුන්ගේ කෑගැහිලි සහ අර ලී පාවහන් වල සද්දය. ක්‍රස් ක්‍රස් ක්‍රස්. ඒ සද්දේ මුළු ගම පුරාම ඇවිදිනවා වගේ මට දැනුණා. ගමේ හැම ගෙදරකම දොරවල් ගාවට ඒ සද්ද ඇවිත් නතර වුණා. අපේ ගෙදර දොර ගාවටත් ආවා. මම හුස්ම ගන්න එකත් නැවැත්තුවා. දොර යටින් තද දුම්මල සුවඳක් කාමරේට ආවා. විනාඩි 5ක් විතර ඒ නොපෙනෙන බලවේගය අපේ දොර ඉස්සරහා හිටියා. ඊට පස්සේ සද්දය ඈතට යන්න ගියා. පහුදා උදේ පාන්දර ගමම නිශ්ශබ්දයි. එළියට බහැලා බලද්දි මුදලාලිගේ වාඩිය තිබුණු තනක්වත් හොයාගන්න නැහැ. අඩි 20ක් විතර උසට පස් පිරිලා. ගමේ ගෙවල් 7-8ක්ම නාය යාමට යට වෙලා. ඒත් ඊට වඩා භයානක වුණි ඉතුරු වුණු මිනිස්සුන්ගේ මානසික තත්ත්වය. හැමෝගෙම ඇස්වල තිබුණේ හිස් බැල්මක්. කවුරුවත් කායෙක්වත් කතා කළේ නැහැ. ගමේ හිටපු වයසක කීප දෙනෙක් දේවාලයේ පැත්තට හැරිලා බිම දිගා වෙලා අඬ සමාවිල්ලනවා මම දැක්කා. එදා දවල් වෙද්දි ගමේ හිටපු හැමෝම වගේ Tamanට පුළුවන් දේවල් අරගෙන ගමින් පිට වෙන්න පටන් ගත්තා. කවුරුවත් එක වචනයක්වත් කතා කළේ නැහැ. හැමෝටම ඕනේ උනේ මේ ශාපලත් පොළවෙන් පැනලා යන්න. මමත් මගේ අම්මයි තාත්තයි එක්ක එදාම හවස කොළඹට ආවා. අපි ආයේ කවදාවත් ඒ ගමට ගියේ නැහැ. අහන්න ලැබුණු විදියට මාසයක් යන්න කලින් මුළු ගමම හිස් වුණා. අදටත් කළුවරගල කියන්නේ කැලෑවෙන් වැහිලා ගියේ කවුරුවත් පය තියන්න බය වෙන අඳුරු භූමියක්. මම දැන් ජීවත් වෙන්නේ කොළඹ තට්ටු නිවාසයක. මෙහි සෙනග ඉන්නවා, වාහන සද්ද ඇහෙනවා. ඒත් සමහර රැට ලයිට් නිවලා ඇඳට වෙලා ඉන්නකොට AC එකේ සද්දය නතර වුණු ගමන් මුළු කාමරේම මහා මූසල නිශ්ශබ්දතාවයකින් පිරෙනවා. ඒ වගේ වෙලාවට මට එකපාරටම දැනෙනවා මගේ නහයට එනවා අර හුරුපුරුදු තද දුම්මල සහ දියාරු පස් සුවඳ. මගේ ඇඟ සීතල වෙලා යනවා. මම ඇස් තද කරගෙන ඉන්නවා. ඊට පස්සේ මට ඇහෙනවා මගේ මහල් නිවාසයේ කොන්ක්‍රීට් කොරිඩෝව දිගේ ඈතින් එන සද්දයක්. ක්‍රස් ක්‍රස් ක්‍රස්. බර ලී පාවහන් සංගලක් බිම අතුල්ලමින් හෙමින් මගේ දොර දිහාට එන සද්දය. මම දන්නවා කවුරු හරි මොකක් හරි තාමත් අපිව හොයාගෙන එනවා කියලා. සම්පූර්ණයෙන්ම කෝපය නිවෙනකන් ඒ දඬුවම ඉවර වෙන්නේ නැහැ.